එහෙනම් ඩේ ට්‍රිප් එකේ දෙවනි කොටස විදියට අපි යන්න හදන්නේ පර්ලින් බ්‍රූක්ස් ෆෝල්ස් වලට. මේක මීටර් 106ක් උස දිය ඇල්ලක්. ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක්. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් භාවිතා කරන වචනවල ඉංග්‍රීසි තේරුම ලියලා. අපි මුලින්ම දිය ඇල්ලේ ලුකවුට් දෙකක් තියෙනවා. ඒ ලුකවුට් දෙකෙන් ළඟම ලුකවුට් එක බලන්න යමු. මම හිතන්නේ අපි ඉන්නේ මේ දියැල්ල උඩ. මේකේ දියැල්ලේ ලුකවුට් දෙකක් තියෙනවා කියලා අහලා තිබ්බා. අපි මීටර් 300ක් දුරින් තිබ්බ එකට තමයි ආවේ. වතුර පාර ගලාගෙන එනවා. ටිකක් වතුර අඩුයි මම හිතන්නේ. අපි ගිහින් බලමු ඉස්සරහට. මම හිතන්නේ දියැල්ල උඩ අපි මේ ඈතින් පේන්නේ ඔයාලට දෙවෙනි ලුකවුට් එක. ඒ හයිට් එකට යන්න පුළුවන් අතට. දැක්කර පරිහාතෙන්. ඉතින් අර ආරයනි කට්ටිය අර අතන. එතනින් තමයි ඒක පේන්නේ. ඒක වතුර නෑ අද. අපි මේ ඉන්නේ දියඇල්ල ආසන්නයේම ඉහළම ස්ථානයේ. මෙතනින් තමයි දියඇල්ල පහළට වැටෙන්නේ. අපි යන්න ඕනේ අර පේන පල්ලෙහා තියෙන තැනට දියඇල්ලේ ලස්සන බලන්න නම්. හැබැයි ඉතින් අපිට තේරෙන විදිහට දියඇල්ලේ වතුර නම් අද ගොඩාක්ම අඩුයි. මේ අපි ඇවිත් ඉන්නේ ඔයාලට අපි කලින් පෙන්නපු දෙවනි ලුකවුට් එකට. මෙතන ඉඳන් බලනකොට දියඇල්ලේ මැදක් වෙනකන් අපිට පේනවා දියඇල්ල කඩා වැටෙන ලස්සන. හැබැයි හොඳම දේ බලන්න නම් අපිට පහළට යන්න වෙනවා. මේ තියෙන්නේ අපි මුලින්ම ගිය තැන. අතන ළඟ වැඩි නේ. මෙතන ටිකක් කිලෝමීටර් 4ක විතර දුරක් තියෙනවා යන්න. ගිහිල්ලා අපහු එන්නත් ඕනේ. අපි එහෙනම් දියැල්ල පහළට යනවා. ඔන්න පස්සෙන් ඩ්‍රෝන් එකක් එනවා. මේ තවත් චූටි දොළ පාරක්. ඒ අතර අපිට හම්බුණා ලස්සන මල් පැලෑටියකුත්. ඒ වගේම එනසාල් වගේ වෙනත් ශාකයකුත්. එනසාල් වර්ගයක්. හැබැයි මේකේ අත්තේ තමයි ගෙඩිය දෙලා තියෙන්නේ. අපි මේ කන්ද බහින ගමන් ඉන්නේ. දියැල්ල පල්ලෙහාට යන ගමන්. එහෙනම් දියැල්ල පල්ලෙහාදී හම්බෙමු. මේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම නම් හිතන්නේ රෝස්ටර් කෙනෙක් කියලා. හොඳට ඇහුම්කන් දුන්නොත් ඈතින් දියැල්ලේ සද්ද එනවා ඔයාලට අහගන්න පුළුවන්. අපි දැන් ගොඩාක් ලං වෙලා ඉන්නේ දියැල්ලට. ගිහින් බලමු. ඉස්සරහට
ඔන්න අපිට චුට්ට පේනවා දියැල්ල. දියැල්ල ළඟටම ගිහින් තමයි අපිව මේ පාරෙන් එළියට වැටෙන්නේ. වතුර නම් සෑහෙන අඩුයි. ඒ වුණාට මාර උසයි මේ දියැල්ල. අපිට ඉස්සෙල්ලාම තියෙන තැන දියැල්ල මැද්දෙන් හුලම් පාරට එහෙට මෙහෙට යනවා. අපි වැල් පාලමට යනවා. වැල් පාලමට යනවා. පල්ලම් බැස්සා වගේම ඔන්න දැන් අපි කන්ද නගිනවා. ආයෙත් අපිට යන්න වෙනවා දියැල්ලේ මුදුනටම. හැබැයි ආපු පාරෙන් නෙමෙයි ආපහු යන්න තියෙන්නේ. වෝටර්ෆෝල් එකට ගිය ගමන අපි ඔන්න දැන් ඇවිදලා කිලෝමීටර් 4.2ක් විතර. ඒ කියන්නේ කිලෝමීටර් 8ක් හෝ 10ක් මම දැන් අපි ගියා. ඒ ගිහිල්ලා දැන් අපි පාකින් එකට යන්න හදන්නේ. දැන් වෙලාව මං හිතන්නේ 12යි. පළවෙනි එකටම සෑහෙන වෙලාවක් ගියා. අපි ගිහින් බලමු එහෙනම් ඊළඟ එකට. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත්, හොඳ නරක කමෙන්ට් කරන්නත්, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න.